හරි. මේ වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක මේ DNS එක තමයි කතා කරන්නේ. මේ DNS දාගන්න කලින් ඔයාලා DHCP එක ඊට කලින් තිබ්බ පාර්ට් එක දෙකම කරලා ඉන්නවා. මේ දෙකට පස්සේ තමයි DNS දාන්න පුළුවන්. මේ හරි. මේ DNS එකත් මම PDF එකකටම හදාගෙන තියෙන්නේ. මේ මම මේකේ මුකුත් මේ එක්ස්ප්ලනේෂන් එහෙම කරන්න යන්නේ නැහැ ලොකුවට. මොකද ගොඩක් වෙලා යනවා එහෙම කරන්න කිව්වොත් එහෙම. මේ නම් ස්ටෙප් බයි ස්ටෙප් කොහොමද DNS ගන්නට මේ දාගන්න කියලා මේ ස්ටෙප් බයි ස්ටෙප් ගන්නට කරගෙන යන්න. මේ තියෙන විදිහට. මේ හරි මුලින්ම මේ අපි DCP ස්ටොප් කරන් ඉන්නවා. මුලින්ම NTY එකට ගිහිල්ලා activate connection ගිහිල්ලා VNet එක on එකේනේ තියෙන්නේ. හරි. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. ඕකේ. එතන ගහනවා service DHCPD stop. හරි. DHCP stop වුණා. හරි. හරි. ඊට පස්සේ ගන්න code LMTN host name එක හදන්න යන්න. හරිද? මෙන්න මේ host name එක copy කරගන්න. MTY කියා set system host name කරා. මම මෙතන already අපිට වෙනස් කරන්නේ CSC කියන එකනේ. NDM කියන එක අයින් කරා CSC කියලා දැම්මා. හරි. ඕකේ එක. දැන් host name කියලා type කරලා බලමු. host name එක ආවා කියලා. හරිනේ. ඇවිල්ලා තියෙයි. ඊට පස්සේ කරන්නේ මේ host file එක edit කරන්න යන්නේ. හරිද? මේ copy කරගත්තා. host file එකට ගියා. ඊට පස්සේ මෙන්න මේ විදිහට අන්තිමට මෙන්න මේක ඇඩ් කරගන්න ඕන. මෙන්න මේ තියෙන මේක. හරිද? මෙතන 5 කියලා දෙන්න ඕනේ නැහැ 2 කියලා දෙන්න. මේ insert mode එකට ගියා. 10.0.1.2. උතර 2 වෙනකොට තියෙන 5 කියලා එතන 5 කියලා ඔන්න 2 කියලාම දෙන්න. ඔබ 2 නේ කලින් දාගත්තේ vmet 2 එකේ address එක. මේ ඊට පස්සේ මෙතන දෙනවා mlb-dc1-send os7.csa.lk mlb-dc1 center හරි ඒක හදාගත්තා. escape colon wp exclamation save and exit. හරි ඊට පස්සේ කියනවා fully qualified domain name එකයි මේ host name එක බලන්න. හරිද? හරි. ඊපස්සේ host name minus s. හරිනේ. මේ දෙකත් බැලුවා. ඊට පස්සේ කියනවා මේ resolve.conf කියන ෆයිල් එක මේ view කරන්න. මේ cat කියන්නේ view කරනවා කියන එක. cd වලින් කියන්නේ path එකට යනවා කියන එක. va කියන්නේ edit කරන්න යනවා කියන එක. cat කියන්නේ view කරනවා කියන එක. හරිද? ඔය මේ ෆයිල් එක බලන්න යන්නේ ඇතුළේ. හරිද? හරිනේ. මේ තියෙන generated by network manager search CSLK කියලා තියෙන්නේ. හරිද? ඔය CSLK කියලා ඇවිල්ලා තින්නේ අපේ දැන් අපි දාගත්ත host name එක ගන්නට save වෙලා තියෙන්නේ. හරිද? ඕක මේ machine එක restart එකක් දුන්නාට පස්සේ user එක restart කරොත් එහෙනම් උතන තව වෙනවා name save කියලා ෆයිල් එකක් එනවා. මේ ඒක එන්නේ නැත්තේ මේක network කර මේ real time මෙහෙම ගන්නට මෙයා වෙන්නේ නැහැ. ඒ නිසා restart කරාට පස්සේ තමයි ඕක මේ වෙනස් වෙන්නේ. ඒ නිසා ඒක ප්‍රශ්නයක් නෑ CSLK කියන කෑල්ල ඇවිල්ලා දෙනවා කියන්නේ වැඩි හරියි. හරිනේ. දැන් කරන්න යන්නේ මේ bind කියන package එක install කරගන්න යන්නේ. හරිද? NMTO එක කියලා net එක activate කරලා beamnet එක off කරලා මේ දැන් මේක දාගන්නවා. මේ copy කරගත්තා. NMTO ගියා activate connection ගියා net එක on කරා beamnet එක off කරා මෙතන paste කරද්දී ඔයාලගේ paste උනේ නැත්නම් control over ඔබල elite ඇවිල්ලා ඊට පස්සේ paste කරන්න.
ඒවාල මේ BGM එක ඇතුලින් ඉන්න හින්දායි paste වෙන්නේ නැත්තේ. හරි complete නේ. හරි. මේක install වුණා. දැන් කරන්න යන්නේ මේ install කරගත්ත package එකේ තියෙන name කියන service එක start කරන්න යන්න. හරිද? ඒක start කරලා ඒක status එකත් බලන්න. හරි. මේ දෙකත් කරමුද? service named start. හරි. start වුණානේ. මේක status එකත් බලන්න. මේ අප් ඇරවේ අපිට අර අන්තිමට ඉන්පුට් කරපු කමාන්ඩ් එක ගන්න පුළුවන්. අප් ඇරවින් ගියනොම කමාන්ඩ් එක කොහොමද ගත්තේ කියලා. ටයිප් කරගෙන ඉන්න ඕනේ. හරිද? හරි මේක ඇක්ටිව්. මේකත් හරි. දැන් ආයි BJ edit එක through යනවා. name.conf කියන ෆයිල් එකේ තියෙනවා edit කරන්න තැන් කීප. ඒ ටික හදා ගන්න ඕන. මේ images වල තියෙන විදිහට හදා ගන්නයි තියෙන්නේ. මම හයිලයිට් එහෙම කරලා දී arrows දාලා හයිලයිට් කරලා තියෙන ටික හදා ගන්න මේ විදිහට. හරිද? මේකට ගියා. මේ ෆයිල් එකේ ඔයාලා වෙනස් කරන ටික හොඳ අවධානයෙන් වෙනස් කරගන්න. මොකද එක කෝලන් එකක් හරි මේ බ්‍රැකට් එකක් හරි මිස් වුණොත් එහෙම මේ එරර්ස් එනවා. ඒ නිසා හොඳට අවධානයෙන් මේ ටික වෙනස් කරගන්න. මේ හරි. අපි දැන් ඉන්නේ මෙන්න මේ කැලේ ඉන්නේ. මෙතන අපි දාගන්න ඕනේ මෙන්න මේකට ඉස්සරහින් 10.0.1.2 කියන. හරිද? ඒක දාගමු. insert mode එකට ගියා. base එකක් තිබ්බා 10.0.1.2 semicolon දැම්මා. හරි. එහෙම තියෙන්නේ. හරි. ආයෙ ඊට පස්සේ මේ allow query කියන දේ අඩ වෙනස් කරන්න ඕන. මේ 10.0.1.0 කියලා දාලා මේක දාන්න. හරිද? හරි. ඒකත් දාගමුකෝ. 10.0.1.0/24 semicolon. හරි. මේකත් දාගත්තනේ. හරි. දැන් ආයේ මේ ෆයිල් එකෙන් මෙන්න මේ අරට යන්න ඕන. හරිද? මේ zone කියන තැනට පල්ලෙහෙන් forward lookup zone එකයි reverse lookup zone එක දාගන්න. හරිද? මේ ටික හදාගත්තනේ. මම පල්ලෙහාට ගියා. මම තියෙන zone කියලා. හරිද? මෙතන ගිහලා enter තුනක් විතර ගහගන්න. ස්පේස් හදාගන්න. හරිද? ඊට පස්සේ මුලින්ම මේ forward lookup zone කෙනෙක් copy කරගන්න. හරිද? copy කරගෙන දැන් paste කරගන්න. හරිද? paste උනේ නැත්නම් හරි. මගේ මේක මේ paste උනේ නැහැ. ඊට පස්සේ මම notepad එකට දාගෙන බලුවා ඒත් paste වෙන්නේ. මේ නිසා මම අතින් type කරා. මේ ඔයාලගෙත් ඒක මේ paste උනේ නැත්නම් මේ try එකක් දෙන notepad එක copy paste කරගෙන එතනින් බලන්න paste කරන්න. මේ ඒත් හරියන්නේ නැත්නම් type කරන්න වෙයි. මේ මම type කරලා දැන් මගේ paste උනේ නැහැ ඒක. හරි. මේ ටික හදාගත්තනේ. මේ හරි. මේක save කරගමු. escape then WQ exclamation. හරි. ඊට පස්සේ කියනවා මෙන්න මේකට ගිහිල්ලා මේ අලුතින් මේ ෆයිල් එකක් හදනවා දැන්. forward කියලා හිතුවේ reverse කියලා හිතුවේ දෙකක් හදනවා. හදලා මෙන්න මේක දාගන්න ඕනේ ඒක ඇතුළේ. හරිද? මේ ඒක ඇතුළේ ගියා. මේක full copy කරගෙන මේ question marks මේ දාලා තියෙන්නේ. ඒ තැන් වලට මෙන්න මේ මම කහ පාටින් මේ highlight කරලා තියෙන්නේ. අන්න ඒ ටික වැටලා වෙනස් වෙන්න ඕන. ඒ ටික ගන්න මේ question mark ටික අයින් කරලා මෙන්න මේ ටික හදා ගන්න ඕන අපි. හරිද? හරි. හරි. මෙතන මේ question mark එක අයින් කරලා දානවා 2 කියලා. මේක අයින් කරලා 3 කියලා දානවා. හරිද?
මෙතන ඩයිමන්ඩ් වෙනවා ක්වෙස්චන් එක ඉඳලා 2 මේක 3 ඊට වෙනවා CSA dash CLI dash Fedora 28 හරි හරිද බලන්න හරිනේ නේද මේ ටික මේ විදිහට දාගත්තා හරි save and exit දැන් මේ වගේම reverse file එකක් කරනවා ඒකෙත් මෙන්න මේ වගේ මේ ටික වෙනස් වෙන්න ඕන හරිද උඹ දානවා MLB dash DC1 dash send to S7 and then not 2 then 3 one then CSA dash CLI dash Fedora 28 හරිනේ ඊට පස්සේ ආයෙ මෙතනට ඇවිල්ලා මේක අයින් කරලා මෙතන 2 කියලා දෙනවා මෙතන 3 කියලා දෙනවා සෑ මෙතන මේක අයින් කරලා CSA dash CLI dash Fedora 28 CSA to telk හරිනේ හරි ඒකත් හරි මේ ඔයාලා මේ ෆයිල්ස් දෙක කොපි කරද්දි පොඩ්ඩක් මේ අවධානයෙන් ඉන්න මේ මෙතන එකපාර පේස්ට් කරාම මේ උඩ ඔය තියෙන TTL කියලා තියෙන මේ නම් එක ඒක මේ පේස්ට් වෙන්නේ නැහැ සමහර ලාට ඒ නිසා පොඩ්ඩක් ආයෙමත් මේ චෙක් කරලා බලන්න ඒකක් තියෙනවද කියලා. ඔය මේ act in කියලා පටන් ගන්න ලයින් එකෙන් තමයි කොපි මේ හැම වෙලෙම පේස්ට් වෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් අවධානයෙන් ඉන්න උඩ කැලේ ආවේ නැත්තම් ආයෙමත් පාරක් මේ පේස්ට් කරන්න එතන. හරිනේ මේ ටිකත් හරිනේ නේද? හරි. save and exit. හරි. ඊට පස්සේ අපි කරන්නේ DHCPD conf කියන ෆයිල් එකේ තියෙන changes ටිකක් කරගෙන ඒ ටිකත් කරගන්න ඕන. අපි අර DHCP එකෙදිත් මෙන්න මේ ෆයිල් එක තමයි වෙනස් කරේ. එනට ගියා. හරි. මේ domain name එකේ අපි DHCP දාලා තියෙන DSNM sub කියලා ඒ ටික අයින් කරලා මෙන්න මේ ටික දාගන්න. මෙන්න මේ තැන් හතර වෙනස් වෙන්න ඕන මේ ෆයිල් එක ඇතුලේ. ඉතින් මේකයි මෙන්න මේකයි. හරිද? හරි. එනට ගිහිල්ලා insert mode එකට ගියා. DSNM sub කියන එක අයින් කරා CSA ට රිපීට් කරලා දානවා. හරි. ආයෙ මෙතන servers වෙන එකක් backspace කරලා මේවා කරගන්න. එන්න දාන්න MLB dash DC1 dash send to s7.csc.lk හරි මේ දෙක හරි ඊට පස්සේ එමත් මෙතන පල්ලෙහාට තියෙනවා slightly different එකට පටන් ගන්න paragraph එක හරි මේ ඉතින් මෙතනත් ඒ ටිකම දෙන්න server වෙනවා backspace කරගත්තා MLB dash DC1 dash send to s7.csc.lk DSNM sub කියන එක අයින් කරලා දාගන්නවා CSA.lk හරි මේ ටික වෙනස් කරගත්තා හරි දැන් මේකත් save and exit දැන් කරන්න DNS මේ firewall port එක add කරගන්න හරිද මෙන්න මේ command එක run කරන්න control C press කරගත්තා මේක රන් කරන්න කලින් චුට්ටක් බලන්න මේ NMTUI ගිහිල්ලා මොන port එකද බලන්න activate කරලා net එකනේ net එක off කරගන්න VM net එක on කරගන්න හරිද back ගියා
දැන් ඒක පේස් කරගන්න. හරි සක්සස් නේ. ඒක හරි. ඊට පස්සේ මෙන්න මේකත් මේ පේස් කරගන්න. පේස් කරා රන් කරා. හරි. ඒකත් සක්සස්. හරි. දැන් කරන්නේ අපි හදාගත්තේ name කියලා අර ෆයිල් එක. අපි දැන් බලනවා අපි හදාගත්ත දේ ගන්නට හැදිලාද කියලා. හරිද? අපි ඉන්පුට් කරපුව සමහර ඒවා වැරදිලා නම් මේකේ error එකක් එනවා. හරිද? මේකින් කරන්නේ errors තියෙනවද check කරගන්න. හරිද? අපි දැන් බලමු check කරලා errors තියෙනවද කියලා. errors නැත්තම් මේ prompt එකම එනවත් back වෙනවා. ඒ කියන්නේ අපි අර ඉන්න user එකම return වෙනවා. දැන් මේ ඉන්නේ මේ root එකේ ඉන්නේ. මේ path එකටම මේ return වෙනවා මේ errors මොකුත් නැත්තම්. හරිද? හරි errors මොකුත් නැහැ. return වෙනවා. හරි. දැන් බලනවා forward එකයි reverse එකයි තියගේ check කරන්න. හරිද? අන්න forward එකේ මොකක් කරේ වලක් තියෙනවා. ඉතින් forward එකට ගිහලා බලමු මොකද්ද තියෙන අවුල කියලා. මම හිතනවා අර අපින් ටයිප් කරපු ඉන්න මොකක් හරි වෙලා ඇති කියලා. හරි. මගේ අතන error එකක් ආවා මෙන්න මේකෙන්. මේ මෙතන මේ බලන්න මේ command එකේ තියෙන මෙන්න මේක වැරදි. FOR එන්න බෑ forward එකට. R එක නෑ. මගේ අතින් පොඩ්ඩක් මේ ඉස්සෙල්ලා මම මේක PDF එක මේ drive එකට දාදී මම මේක edit කරලා දාන්න. මේ මෙන්න මේකේ ප්‍රශ්නෙලා තියෙන්නේ. ඒතර මෙයා අපිව edit කරන්න වැරදි path එකකට. හරිද අපි ඒක හදාගමු. දැන් අපි type කරනවා R එක. හරි. දැන් paste කරගමු මෙන්න මේක. හරි මේක දාගත්තා. මේ දැන් U දැන් 3 then 2 then 3 CSA dash CLI dash Fedora 28 හරිනේ. හරි. escape extension save and exit කරා. හරි. දැන් බලමු මේ අර රන් කරලා වැඩ ගන්නවද කියලා. errors තියෙනවද කියලා. මෙන්න මේ command එක. මෙන්න මේක. හරිද? බලමු. හරි. errors මොකුත් නෑ. okay කියලා ආවනේ. හරි. දැන් බලමු මේ වගේම reverse එක. හරි. reverse එකෙත් මොකුත් අවුල් නෑ. ඒකත් okay කියලා. හරි. දැන් කරන්නේ NMT එකට ගිහිල්ලා ඔයාලගේ බලන්න මෙන්න මෙතන මේ device කියන තැන දැන් මේකේ තියෙන ENS36 කියන මේ ෆොටෝ එකේ තියෙන මේ වගේ බලන්න ඔයාලගේ එතන තියෙන නම මොකක්ද කියලා. හරිද? මේ ඒක බලාගෙන ෆොටෝ එකක් හරි ගහගන්න. ඊට පස්සේ යන්න ඕන මෙන්න මේ පාත් එකට. හරිද? ඉතින් දැන් යන්න. මේ බලමු NMT වයි ගියා. edit connection ගියා. VM2 එකට ගියා. හරි. මගේ තියෙන්නේ ENS36. හැබැයි මම මේක rename කරන VM2 කියලා. මගේ ගොඩක් දුරට VM2 කියලා පෙන්නන. හරිද? නැත්තම් ENS36. හරි. බලමුකෝ දැන්. මේක තුරට ගියා. ls කියලා ටයිප් කරා. මේ ls කියලා. ls කියන්නේ list කරලා ගන්නවා කියන එක. මේ network script ටික මේ list කරලා අපි බලා ගන්න. හරිද? ls කියලා කියවුවා ටයිප් හරි. මගේ තියෙන VM2 කියලානේ. අර rename කරපු එක ඇවිල්ලා තියෙන්නේ. ඔයාලගේ සමහරවිට එහෙම නොවෙන්න පුළුවන්. ENS34 හරි 36 හරි එහෙම මොකක්ද තියෙන්න පුළුවන්. හරිද? එතකොට ඔයාලා දාන්න ඕනේ ඒක. හරිද? ඒක දාන්න ඕනේ මෙන්න මෙතනට. මෙන්න මේ VIIFCFD කියලා තියෙන එක. ඒක කොපි කරගන්න. හරිද? ඒක කොපි කරගෙන එතන දාගෙන
මේ ක්වෙස්චන් මාර්ක් එක අයින් කරලා ඔයාලා දාන්න ඕන ඔයාලගේ VMnet 2 එකේ තියෙන මේ අර ENS34 හරි මොකක් හරි තියෙන එක තමයි දාන්න ඕන. හරිද? දැන් මගේ මෙතන බලන්න මේ තුන්වෙනි ලයින් එකේ තියෙන IFCFG-VMnet 2. හරිද? දැන් මම දාගන්න VMnet 2 කියලා. ඔයාලගේ මෙතන තිබ්බ ENS34 නම් ඔයාලා දාන්න අන්න ඒක. හරිනේ තේරුණානේ? VMnet 2. සිම්පල් කැපිටල් ඒ විදිහටම දාන්න ඕන. හරි. හරි දැන් මම ඉන්නේ VMnet 2 එක ඇතුලේ. හරිද? හරි මෙතන මෙහෙම යරටම ගියා. යරටම ගිහලා ඉන්සර්ට් මෝඩ් එකට ගියා. මෙතනට අපි ඇඩ් කරන මෙන්න මේක DNS එක. හරිද? DNS සමානයි 10.0.1.2. හරි. save and exit. හරි. අපිට මේකම NMTU එකෙන් කරන්නත් පුළුවන්. හරිද? අපි දැන් එහෙමත් කරමු. මොකද මේක මේ save වෙන්න මේක restart කරන්න. එහෙම කරන එක කරලා දැන් අපි මේකෙන් හදාගමු. හරිද? NMTU ගියා. edit connection ගියා. VMnet එකට ගියා. මෙතන තියෙන DNS servers කියලා. එතනට ගිහලා enter එකක් ගහලා add කරන්න. 10.0.1.2. හරි. ඕකේ කරා. හරි. දැන් කරන්නේ මෙන්න මේක copy කරගෙන මේක ඇතුළට ගිහිල්ලා මෙන්න මේ දෙක හදා ගන්න ඕනේ. හරිද? resolve.conf එකට ගිහිල්ලා මේ search කියන තැනට දා ගන්න ඕනේ MLB මෙන්න මේ තියෙන එක. name server කෙනෙකුට දා ගන්න ඕනේ මෙන්න මේ IP address එක. DNS එක. හරිද? හරි. හරි. ඉතින් මෙතන මේ search CSA කියන එක අයින් කරලා දා ගන්න ඕන. insert ගියා. නේද මෙතන දා ගන්න ඕන. MLB dash DC1 dash Sint OS7.csa.lk. හරි. ඊට පස්සේ අරට ගන්න ඕන name server කියලා 10.0.1.2. හරි. මේ වගේ ඇඩ් වෙන්න ඕන. හරිද බලන්න. හරි. save and exit. ඊට පස්සේ මෙන්න මේ පැකේජ් එක ඉන්ස්ටෝල් කරන්න ඕන. bind to Rails කියන එක. හරිද? ඒක දාන්න කලින් අපි දැන් මේ ඉන්නේ network chips ඇතුලේ ඉන්නේ. path එක ඔය තියෙන්නේ. හරිද? අපි මේකෙන් back යන්න ඕන. root එකට ගිහින් තමයි මේක ඉන්ස්ටෝල් කරන්න ඕන. හරිද? ඒ නිසා මතක හිටු cd ගහලා back වෙන්න. හරිනේ. දැන් ඉන්නේ root එකේ. හරි. දැන් මේක ඉන්ස්ටෝල් කරගමු. මම මුලින් මේක ඉන්ස්ටෝල් කරන කලින් NMTU එක ගිහිල්ලා activate connection ගිහිල්ලා net එක on කරගන්න. ඉතින් net එක off කරගන්න. net එක on කරලා තමයි දාන්නේ. හරි ඒක already මගේ තියෙනවා. හරිද? හරි. දැන් කරන්නේ NMTU එක ගෑමත් ගිහිල්ලා net එක off කරලා VMnet 2 එක on කරලා මේ named service එක DHCP එක start කරගන්න. හරිද? net එක off කරා VMnet එක on කරා හරි DHCP start කරා ඒ වගේම name එක start කරමු. name start. හරි නේද start වුණා. හරි. දැන් මේ දෙකේම status එකත් බලමු. කොහොමද තියෙන්නේ? service name status. හරි active. මම DHCP status. හරි නේ ඒකත් හරි active. හරි. දැන් කරන්න තියෙන්නේ DNS දැන් ගන්නට වැඩ කරලා නම් තියෙන්නේ අපි දැන් මෙන්න මේ run කරන command එකට මෙන්න මේ output එක එන්න ඕනේ. මේ තියෙන DNS address එක එඩික එන්න ඕන අපි දාපු ටික. හරිද? හරි. බලමු දැන්.
pgcca.lk. හරි. මුලින්ම ගිහුවට ආවේ නෑනේ. ඒක දැන් මේක අපි වෙනස් කරපු ටික සේව් වෙලා නෑ තාම. හරිද? ඒ නිසා මුලින්ම රන් කරන්න කලින් මේ සර්වර් එකේ රීස්ටාර්ට් එකක් දෙන්න. එතන ගියා රීස්ටාර්ට් කරා. ඊට පස්සේ ඔක හරියනවා. හරි. රීස්ටාර්ට් කරලා පස්සේ NMTUI ගිහිල්ලා බලන්න මේ vnet එක ඔන් එකේ තියෙන එක. හරිනේ vnet එක ඔන් එකේ තියෙන්නේ. හරි. දැන් ගියා. දැන් අයිමත් මේ DHCP එක ස්ටාර්ට් කරා. හරිද? DHCP එක ස්ටාර්ට් කරලා හරි ස්ටාර්ට් වුණා. දැන් මේකම name එක ස්ටාර්ට් කරන්න. හරිද? service named start. හරි ඒක ස්ටාර්ට් වුණා. දැන් සර්ච් කරලා බලන්න පුළුවන් අරගෙන. digcsa.lk. හරි. හරි. අපි දාගත්ත ටික ඇවිල්ලා තියෙනවා. මෙතන host name එකයි DNS IP එකයි හරි. ඉතින් ඔක්කොම හරි. මේ image එකේ තියෙනවා වගේ ආව කියන්නේ හරි. හරිද? හරි දැන් මේකත් බලමුකෝ දාන්න. ඉවරගත්තා. හරිනේ. මේකත් ආවා. හරි. දැන් තියෙන්නේ Fedora එකට ගිහිල්ලා මේ visual conf එක ඒකෙත් මේ වෙනස් කරලා මේ විදිහට හදාගෙන මේ අර දෙකම සර්ච් කරලා බලන්න ඕනේ ඒක හරියද කියලා. ඒවිලා තියෙන්නේ. හරිද? හරි. මේ කොපි කරගත්තා. Fedora එකට ගියා. හරි. මෙතන බලන්න ඉස්සෙල්ලාම network වලට ගිහිල්ලා vnet එක on එකේ තියෙන්නේ. මේ තියෙන අපි දාපු DNS එකත් ඇවිල්ලා තියෙන්නේ දැන්. හරිද? හරි. යනවා ටර්මිනල් එකට. ගිහිල්ලා අරක රන් කරමු. sudo command එකෙන්ද password එක අහනවා. හරි. දැන් මෙතන මෙන්න මේ name server කියන එක අයින් කරලා දාගන්න ඕනේ DNS IP. හරිද? insert mode එකට ගියා. මේ ටික අයින් කරා. 10.0.1.2. හරිද? ඊට පස්සේ මෙන්න මේ ටික අයින් කරගෙන search mlb -tz1 -csa. sorry. maybe tz1 -centos 7.csa.lk. හරි. 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 ඔය විදිහට දාගන්න ඕනේ. මේ මෙතන මේ IP එක 5 කියලා දින්නේ 5 නෙමෙයි 2 කියලා දෙන්න ඕනේ. මම මේ PDF එක කොහොමත් අයමත් වෙනස් කරනවා. මේ මෙතන මේ IP address එකයි අර අතන forward එකේ අපිට එකක් පෙරදුනේ. ඒකයි. හරිද? වෙන මොකුත් වෙනසක් වෙන්නේ නැහැ. මේ හරි. මේ විදිහට දාගෙන මේ save එක list කරනවා. හරි. දැන් next. හරි. දැන් බලමු search කරලා අර ටික තියෙනවද කියලා. gcsa.lk. හරිනේ. ඒක හරි. මේකත් බලමු. හරි. මේකත් ආවා. හරි DNS එක උත්තරේ තියෙන්නේ. කියන්නේ අපි DNS එකත් complete. මේ ආපු step ටික ඔයාලගෙත් ගන්නට හරි ගියා නම් මේ DNS එක complete.